ඉබෝවන් සෝදා හෙලසුව YouTube channel එකට ඔයාලා ආදරයෙන් පිළිගන්නවා. ඔන්න මම අදත් ආවා. මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාලා වැඩි වශයෙන් අහලත් නැති විශේෂ රසාය වර්ගයක් පිළිබඳව. ඔයාලා මේක අහලා නැතුව ඇති හුඟ දෙනෙක්. මේ හදාගන්නේ අර අපි පහසු මේ කසාය හුඟා පහසුවෙන් හදාගන්න පුළුවන් කසාය කර අනිත් කසාය වගේ ලිපේ තියලා වතුර කෝප 8ක් දාලා එකට හිඳලා ගන්න කසායක් නෙමෙයි. මේක බොහොම පහසුවෙන් හදාගන්න පුළුවන් තම්බන්නේ නැතුව ගන්න කසායක්. මේ කසායට කියන්නේ හිම කසාය. හිම කසාය කියනවා, සීත කසාය කියනවා. මේ කසායට හිම කසාය කියන්නේ හිම කසාය හදන සාදා ගැනීමේදී තැම්බීමක් කරන්නේ ඖෂධ ලෙස යොදා ගන්න ද්‍රව්‍ය ඇල් වතුරට තමයි දාන්නේ. ඒ හින්දා තමයි හිම කසාය කියන්නේ. මේක ඊට පස්සේ අපි රාත්‍රියක්ම වාදනයකට දාලා වහලා මේ පහවදා වෙනකම් තියෙන්න හදනවා. නැත්තම් මේක පින්නේ තියෙනවා. ඒ හින්දා තමයි මේ කසායට හිම කසාය කියන්නේ. පසුවදා මේ කසාය පසුවදා පෙරලා අරගෙන මේ රත් කිරීමක් මුකුත් කරන්නේ සීතලට බොන කසායක්. ඒ හින්දා තමයි මෙම කසායට හිම කසාය කියන්නේ. මෙම හිම කසාය පිළිල කරගන්න ආකාරය අපි ටිකක් බලමු. මේ කසාය පිළිල ගන්නකොට ඖෂධ ලෙස යොදා ගන්න ද්‍රව්‍ය ගන්නවා. ඉස්සර පැරණි ආයුර්වේද ක්‍රමේදී මේ භාවිතා කරන්නේ බරහා ද්‍රව්‍ය මැනීමට භාවිතා කරන පලං කියන මිනුම් ක්‍රමය. මේ පලං තමයි නවීන මිනුම් ක්‍රමයට පරිවර්තන කරලා ග්‍රෑම් වලටයි ලීටර් වලට හරවලා තියෙන්නේ. හිම කසාය සංස්කරණයේදී ද්‍රව්‍ය ලෙස යොදා ගන්න ඖෂධ ලෙස යොදා ගන්නා ද්‍රව්‍ය පලං එකක් ගන්නවා. පළමක් කියන්නේ ග්‍රෑම් 60ක්. පළමක් කියන්නේ ග්‍රෑම් 60ක්. ග්‍රෑම් 60ක් ගන්නවා. ඒ සඳහා යොදා ගන්නා වතුර ගන්නවා පලං 5ක්. ඒ කියන්නේ මිලිලීටර් 300ක් යොදා ගන්නවා. මේ ආකාරය තමයි සම්මත ක්‍රමය. ඒ වුණාට අපි සාමාන්‍ය ව්‍යවහාරයේ අද්භේත වශයෙන් අපි පාවිච්චි කරනකොට මේ වතුර වීදුරුවකට ඇල් වතුර වීදුරුවකට ඖෂධ ද්‍රව්‍ය දාලා රාත්‍රියක් තිබිලා උදේ පෙරලා බොනවා. නැත්නම් තැඹිලි ගෙඩියකට ඖෂධ ද්‍රව්‍ය දාලා පින්නේ තියලා බොනවා. ඒ වෙලාවට අර මිලිලීටර ගාන හරියට ගන්න නැහැ. අර උදා ගන්න ඖෂධ ද්‍රව්‍යයත් හරියටම පළමක් ලෙස උදාගන්නේ නැහැ. සම්මත ක්‍රමයේ තමයි පලං ද්‍රව්‍ය පළමුකුයි ද්‍රව්‍ය ලෙස යොදා ගන්න ද්‍රව්‍ය පලං 5කුයි ගන්න එකයි. ඒ වුණාට අපි සාමාන්‍ය විහාරයේදී අවශ්‍ය ප්‍රමාණයට අපි ඖෂධ ද්‍රව්‍යයි වතුරයි අරගෙන සාමාන්‍ය අද්භේත වශයෙන් හදාගෙන පාවිච්චි කරනවා. අපි එහෙනම් බලමුද හිම කසාය කිහිපයක් හදාගන්න ආකාරය. මම විශේෂයෙන්ම මේ තැඹිලි ගෙඩියක යොදා ගන්න හිම කසායක් හදන හැටි ඔයාලට ඉස්සෙල්ලාම පෙන්නන්නම්. එහෙනම් අපි දැන් හදමු නේද හිම කසාය. සඳහාම තැඹිලි ගෙඩියක් යොදා ගන්නවා. මේ හිම කසාය අපි පාවිච්චි කරන්නේ මේ ගොඩක් මලබද්ධය තියෙන අවස්ථාවල් වලට තමයි මේ දැන් හදන හිම කසාය යොදාගන්නේ. මේ සඳහා අපි යොදාගන්නේ අරලු කලං 6යි, සූකිරි කලං 6යි. ඊපස්සේ සූකිරි යොදා ගන්න ද්‍රව්‍ය මේ සිහින්ව කුඩු කරගන්නවා. මම මේ දැන් සූකිරි කෑල්ල කොටා ගන්නවා. මෙන්න මේ ආකාරයෙන් අපි සූකිරි හිමියට කොටා ගන්න ඕනේ. මෙතන සූකිරි කලං 6ක් තියෙනවා. ඒ කියන්නේ ග්‍රෑම් 30ක් තියෙනවා. ආකාරයට හිමියට කුඩු කරගන්න ඕනේ සූකිරි ටික. ඊපස්සේ අරලු කුඩුත් කලං ගන්න ඕනේ
6ක්. මෙන්න මම අරලු කුල් කලං 6කුත් ගන්නවා මේකට. ඒ කියන්නේ ග්‍රෑම් 30ක්. එතන මම පිරාගෙන ආව ග්‍රෑම් 30ක්. ඊට පස්සේ මේ ද්‍රව්‍ය ටික වර්ග දෙකම සූකරි කලං 6යි අරලු කලං 6යි දාන්න ඕනි අපි මේ තැඹිලි ගෙඩිය ඇතුළට. මෙන්න මෙහෙම මේ ඇස්ස කපපු තැඹිලි ගෙඩිය අස්සට මේ අරලු කලං 6 දානවා. කලඳක් කියන්නේ ග්‍රෑම් 5ක්. ඒ කියන්නේ මෙතන ග්‍රෑම් 30ක් තියෙනවා. ඒක ඇතුළට මේ ඔක්කොම ටික දානවා. කලං ග්‍රෑම් 30ක් මේක ඇතුළට දානවා. කලං 6ක්. කලඳක් කියන්නේ ග්‍රෑම් 5ක්. දැන් මේකෙන් කොටපු සූකිරි ටිකක් අපි මේ තැඹිලි ගෙඩිය ඇතුළට දානවා. එතනක් තියෙනවා ග්‍රෑම් 30ක්. කලං 6ක් තියෙනවා. ඇතුළට දානවා. කොහොමද දානවා මේකද? දාලා මේක පොඩ්ඩක් මෙහෙම හැන්දකින් කලත් මිශ්‍ර කරලා මේ කපපු ඇස්සෙන් හොඳට වහලා තියෙනවා. වහලා මෙහෙම වහලා තියෙනවා. ඊපස්සේ මේක රැයක් පින්නේ තියෙනවා. හරිනම් එළියේ පින්න වැටෙන තැනක මේ තියලා තියන්න ඕනේ. ඉතින් අපි හුඟක් වෙලාවට ගේ ඇතුලෙන් තියාගන්න එළියේ තියන්නේ නැහැ හුඟක් වෙලාවට. ඊට පස්සේ මේක උදේට අරගෙන පෙරලා අරගෙන හිස් බඩ බීපුවාම තමයි මේ මලබද්ධ ගතියට ගොඩක් හොඳයි. බඩ හොඳට බුරුල් වෙලා යන මලබද්ධයට තියෙන හිම කසායක් තමයි මේක. අපි දැන් ඇල් වතුර යොදාගෙන හදන හිම කසාය බලමු. මේ හිම කසාය මුත්‍රා දැවිල්ලට වගේ හදන හිම කසායක්. මේ සඳහා කොත්තමල්ලි මේ සැලි දෙකක් විතර මේ සැඳි දෙකක් විතර ගන්න. මේ සැඳක තියෙනවා ග්‍රෑම් 15ක්. ඉතින් මේ හැඳි දෙක මේ සැඳි දෙකක් ගත්තා. තව සීනි මේ සැඳි දෙකක් ගන්නවා. ඊට පස්සේ මේ මුට්ටියට දා ගන්න ඕනේ මේ ටික තලාපු කොත්තමල්ලි ටික. ඊට පස්සේ සීනි මේ සැඳි දෙකක් ගන්නවා. එකත් මේකට දා ගන්නවා. ඊට පස්සේ මේකට දානවා වතුර මිලිලීටර 300ක්. මම මැනගෙන ආමේ වතුර මිලිලීටර 300ක්. මේ සම්මත ක්‍රමයට හදන හිම කසායක්. ඒකට වතුර මිලිලීටර 300ක් ගන්නවා. යොදා ගන්න ඖෂධ ද්‍රව්‍ය ගන්නවා. මේ කලං 6 ගන්නවා. කියන්නේ ග්‍රෑම් 30ක් ගන්නවා. ඉරලා ගන්නවා නම් ග්‍රෑම් 30ක් ගන්නවා. කලං උණි ගන්නවා නම් කලං 6 ගන්නවා. ඊට පස්සේ මේක පියනකින් වහලා රැයක්ම තියා තියෙනවා අපි. රැයක්ම වහලා තියා තියෙනවා. ඊළ උදේ පාන්දරට පෙරලා අරගෙන බලනවා මේක හුඟක් මුත්‍රා දැවිලි වලට, බඩ දැවිලි අවස්ථාවල වලට, ඇඟපතේ දැවිලි අවස්ථාවල වලට ගොඩාක් හොඳ. දැන් වැඩිම මුත්‍රා දැවිලි තමයි මේ හිම කසාය යොදාගන්නේ. අපි බලමු නේද එක හිම කසාය එකක් දැන් රැයක් තිබිලා
තිබිලා ගන්න විදිහට අරගෙන අපි මේක හිම කසාය කරලා බලමු නේද? එකක් තියෙනවා. හිම කසාය ගන්න මාත්‍රාව මිලිලීටර 120ක්. ඒ කියන්නේ පළන් දෙකක් ගන්නවා. එක සැරේකට පළන් දෙකක් ගන්නේ. පළන් දෙකක් තමයි එක සැරේකට ගන්නේ. මේ හැදුවට මිලිලීටර 300ක් හැදුවට මිලිලීටර 120ක් තමයි ගන්න එක සැරේකට. මේකට සීනි මේ කසායට නැති වුණාට ප්‍රක්ෂේපණ ද්‍රව්‍ය අපි දාන ද්‍රව්‍ය වලට කියන්නේ ප්‍රක්ෂේපණ ද්‍රව්‍ය කියලා. සීනි ගන්න පුළුවන්, මීපැණි ගන්න පුළුවන්. තව තිප්පිලි කුඩු වගේ දේවල් දානවා. ඒ වගේ දේවල් දාලා ඉලංගි තෙල් දානවා. මේ වගේ දේවල් අවස්ථානුකූලව දාලා මේකට මීපැණි දාන්න පුළුවන්. දැන් සීනි නම් මේකට ගත්තාම සීනි දාන්නේ. ඒ වගේ ප්‍රක්ෂේපණ ද්‍රව්‍යකුත් දාලා තමයි මේ හිම කසායක් බොන්නේ. අපි තව හිම කසාය කීපයක් ගැන පොඩි විස්තරයක් බලමු නේද? තව යොදා ගන්නවා හිම කසාය කීපයක් අපි බලමුකෝ. කොලෙස්ටරෝල් සීනි වගේ දේවල් වලට උළුහල් මේස හැඳි දෙකක් වතුර වීදුරුවකට බාගෙට තලලා වතුර වීදුරුවකට තලලා උදෑසන හිස් බඩ බොනවා. ඒක සීනි වලට කොලෙස්ටරෝල් වලට හොඳයි. ඒ වගේම තමයි කොත්තමල්ලි, නෙල්ලි, පාවට්ට, පත්පාඩගම්, මුද්දරක් පලන් සුදු හඳුන් යොදලා ගන්න හිම කසාය ඇඟේ දැවිල්ල, මුත්‍රා රෝගවලට, රක්ත වාත අවස්ථාවලට හුඟක් හොඳයි. මේ ද්‍රව්‍ය ගන්නකොට ග්‍රෑම් 10 ගානේ ගන්න ඕනේ. දැන් එහෙනම් ඔයගොල්ලෝ මේ අලුත් කසාය වර්ගයක් ගැන දැනගත්තා නේද? හිම කසාය ගැන. ඔයගොල්ලෝ මීට ඉස්සෙල්ලා මේ කසාය අහලත් නැද්ද? ඔයගොල්ලෝ හදලා බලන්නකො පහසුවෙන්ම හදා ගන්න පුළුවන්. අනිත් කසාය වගේ වුණු කරන්න ඕනේ නෑ. එහෙනම් පහසුවෙන් හදා ගන්න පුළුවන්. ඒ වුණත් ගුණ වලින් නම් ඉතා අනර්ගයි. ඒ හින්දා හිම කසාය වශයෙන් යොදා ගන්න හුඟක් වෙලාවට මේ සුවඳවත් ද්‍රව්‍ය තමයි. ඒවා රත් කරනකොට ඒකේ අර වාෂ්ප වෙලා අර ඒකේ ගුණ ඉවත් වෙන හන්දා හුඟක් වෙලාවට සුවඳවත් ද්‍රව්‍ය වගේ දේවල් තමයි හිම කසාය වශයෙන් ගොඩක් වෙලාවට යොදාගන්නේ. හිම කසාය ගොඩාක් වෙලාවට හිම කසාය භාවිතා කරන්නේ ඇඟපතේ දැවිල්ලට, මුත්‍රා දැවිල්ලට, ඒ වගේ පිත්තාදික රෝග තත්ත්වයන් සඳහා වගේ අවස්ථාවන් තමයි බොහෝ විට හිම කසාය යොදාගන්නේ. එහෙනම් අදට මම නවතින්නම්. ඔයගොල්ලන්ට ගොඩාක් ස්තුතියි.